හරිද මේ අපි එතකොට අද කරන්න යන පාඩම තමයි සමීකරණ කියලා කියන්නේ 10 වසරක සමීකරණ පාඩම අපි අද කරන්න හැදෙන්නේ. අපි මුලින් බලමු සමීකරණ කියන්නේ මොකද? සමීකරණ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම ඉගෙනගෙන 10 වසර යනකොට ඔයාලා හොඳට සමීකරණ ගැන දන්නවා. සමීකරණ හොඳට ඉගෙනගෙන තමයි 10 වසරට ඇවිල්ලා තියෙන්නේ. සරල සමීකරණ ගැන. හරි අපි බලමු මොකක්ද සමීකරණ කියන්නේ කියලා. සමීකරණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. සමීකරණයක් කියන්න කලින් මට කියන්නකෝ මොකක්ද අඥාත පදයක් කියලා කියන්නේ. මෙන්න මෙහෙම. මේ 3 4 ඔය වගේ එකක් ගත්තාම මේ 3 කියන එකේ අගේ වදාරන 3යි නේ මේ 3 4 මේක ගැන අපි හොඳට දන්න දෙයක් මේ 3 4 කියන්නේ. දැන් මම මෙහෙම කිව්වොත් x a y ඔය වගේ ඒවා කිව්වොත් එහෙම මේවා ගැන විස්තරේ ඔයාලා හරියට දන්නවද? මේ x කියන්නේ මොකක්ද? a කියන්නේ මොකක්ද? y කියන්නේ මොකක්ද කියලා අපි හරියට දන්නවද? අපි හරියට දන්නේ නැහැ මොකක්ද කියලා. හරි? ඒ වගේ අපි හරියට නොදන්න දේවල් වලට අපි කියනවා අඥාත පද කියලා. එහෙම නැත්නම් බීජීය පද කියලා කියනවා. එතකොට අපි සමීකරණයක් පාවිච්චි කරන්නේ මේ අපි හරියට නොදන්න, අගේ නොදන්න දේවල් වල අගේ නොදන්න පදවල අඥාත පදවල බීජීය පදවල අගේ හොයාගන්න අපි පාවිච්චි කරන සමීකරණ. මෙන්න මෙහෙම. මෙහෙම සමීකරණ x දන්න 3 සමානයි 5 කියලා තියෙනවා. මේක සමීකරණ. බලන්න. සමාන ලකුණක් තියෙනවා. මේ සමාන ලකුණේ දෙපැත්තක් තියෙනවා. සමීකරණයක් වෙන්න ඕනේ එහෙමයි. සමාන ලකුණක් සහ සමාන ලකුණකින් දෙපැත්ත දෙක වමයි දකුණයි කියලා දෙපැත්තක් තියෙන්න ඕනේ. සමීකරණය. හරිද? එතකොට දැන් මේ සමීකරණ විසඳව මේ සමීකරණ විසඳලා අපිට පුළුවන් මේ x වල අගයක් හොයාගන්න. x කියන්නේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. සමීකරණ විසඳනකොට අපි දැනගෙන ඉන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි අපි වම් පැත්තට මොකක් හරි දෙයක් කරනවා. හරි එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි ಗುಣ කිරීමක් හරි බෙදීමක් හරි මොකක් හරි මේ වම් පැත්තට කරනවා. අපි හිතමු වම් පැත්තට තුනක් එකතු කරනවා කියලා. අපිට එහෙම බෑ. අපි එහෙනම් දකුණු පැත්තට ඒ දේම කරන්න ඕනේ. අපි වම් පැත්තට මොකද්ද කරන්නේ? දකුණු පැත්තට ඒ දේම කරනවා. එක පැත්තකට විතරක් ಗುಣ කිරීමක් එකතු කිරීමක් බෙදීමක් අඩු කිරීමක් අපිට කරන්න බෑ. අපි මෙහෙම හිතමු. දැන් මට මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. x ධන 3 සමානයි 5යි කියලා. මට ඕනේ මේ සමීකරණේ දකුණු පැත්ත 4ෙන් ගුණ කරන්න. එහෙනම් මම එහෙම විතරක් මට දකුණු පැත්ත විතරක් 4ෙන් ගුණ කරන්න පුළුවන්ද? බෑනේ. මම එහෙනම් මොකද කරන්න ඕනේ? වම් පැත්තත් 4ෙන් ගුණ කරන්න ඕනේ. මේ මුළු එකම 4ෙන් ගුණ කරනවා. ඊට පස්සේ මේ එක එක පදේ වෙන වෙනම ගුණ කරලා අපිට ගන්න පුළුවන්. මෙතන එනවා 4x 4 වඩා 3 මෙතන 12යි සමානයි 5 වරක් 4 20යි. හරි. කොහොම එනවා? අපි ওই විදිහට එක පැත්තකට කරන දේ අනිත් පැත්තට කරලා අර දෙපැත්ත බැලන්ස් එකේ තියා ගන්න ඕනේ. ඔක තමයි සමීකරණයකින් කරන්නේ. අවසාන වශයෙන් සමීකරණයක අරමුණ තමයි මෙන්න මේ x ලගේ හොයාගන්න එක. අපි නොදන්නා පදයක අගය හොයාගන්න එක. හරිද? ඔය නොදන්නා පදයක අගය හොයාගන්න කතාව ගත්තහම අපිට සමීකරණ ආකාර තුනක් තියෙනවා. හරි? පළවෙනි එක තමයි සරල සමීකරණ සහ වර්ග මේ සමගාමී පළවෙනි එක සරල සමීකරණ. දෙවෙනි එක සමගාමී සමීකරණ. තුන්වෙනි එක වර්ගජ සමීකරණ. අපි මේ වීඩියෝ එකේ මේ සරල සමීකරණයි සමගාමී සමීකරණයි ගැන කතා කරමු. අපි ඊළඟ වීඩියෝ එකේ වර්ග සමීකරණ ගැන කතා කරමු. හරිද? එතකොට සරල සමීකරණයක් කියලා කියන්නේ අපි නොදන්නා පද එකයි තියෙන්නේ. ඒ කියන්නේ බීජීය පද එහෙම නැත්නම් අඥාත පද එකයි තියෙන්නේ. මෙන්න මේ වගේ. x ධන 2 සමානයි 3යි. මේ අඥාත පද එකයි තියෙන්නේ. අඥාත පද එකයි තියෙන්නේ. මේක ඇගේ හොයා ගන්න පුළුවන්. අපිට මේ x මේ පැත්ත තනි කරගන්න. මම මෙහෙම කරනවා. 3 ඍණ 2 සමානයි මේ දෙකේ හැබැයි ඍණ 2 වෙනවනේ. මෙහෙම. හරි. සරල සමීකරණ කියලා කියන්නේ උන අපිට එක අඥාත පදයක් තියෙන. ඒකේ අගේ හොයා ගන්න අපි සරල සමීකරණ විසඳනවා. ඒකට සරල සමීකරණ කියන එක මේ ඉගෙනගෙන තියෙන දේ. අපි මේකේ නිකන් ගානක් දෙයක් හදමු. මේක චුට්ටක් මේ සරල සමීකරණ වල ගාන හදලා ඉන්න බලන්න. හරි. මම මේ පොතේ තියෙන ගානක්ම ගන්නවා. අපි මෙන්න මෙහෙම ගානක් ගමුකෝ. 60 බෙදීම x ඍණ 3 සමානයි 2 කියලා තියෙනවා. හරිද? අපිට කියනවා මේ සරල සමීකරණයක් නේ. අඥාත පද එකයි තියෙන්නේ, බීජ පද එකයි තියෙන්නේ. එහෙනම් මේක සරල සමීකරණයක්. අපිට මේ සමීකරණ විසඳලා මේ x වලට අගය හොයාගන්න පුළුවන්. හරිද? x වලට අගය හොයාගන්න අපි x මේ පැත්තේ තනි මේ පැත්තේ හරි හා පැත්තේ හරි අපි x තනි කරගන්න ඕනේ. අපිට අගය හොයාගන්න ඕනේ කියලා අපි තනි කරගන්න ඕනේ. මම දැන් x ටික ටික තනි කරගන්නවා. ඒකට මම මොකද කරන්නේ? මේ දැන් 3 මේ පැත්තේ තියෙනවනේ. ඒ 3 මම අයින් කරගන්න ඕනේ.
හරි. ඒ තුන මට එහෙම අයින් කරගන්න පුළුවන්ද? බෑනේ. කොහොම තියෙනවනේ. මම මේ පැත්තට තුනක් එකතු කරොත් මේ ඍණ තුන නැති වෙලා යනවනේ. මේක කැපිලා යනවනේ. කොහොම කරන්නේ? මට දැන් වම් පැත්තට විතරක් මොනවා හරි කරන්න පුළුවන්ද? බෑනේ. මම ඒක දකුණටත් කරන්න ඕනේ. මම දකුණු පැත්තට තුනක් එකතු කරනවා. මේ තුනට මේ තුන කැපිලා යනවා. ඍණ තුනට තුන කැපිලා ගිහලා බිඳුවයි. මේ පැත්තේ ඉතුරුනවා 60 බෙදීම x. මෙතන එනවා 2යි 3යි 5යි කියලා. දැන් මෙතන යට 1 තියෙනවානේ. අපිට පුළුවන් මේ වගේ එකක් හරස් ගුණිතය කරන්න. එහෙමනේ. දෙපැත්තට ගුණ කරනකොට අපි කියනවා හරස් ගුණ කරනවා. මේ පැත්තට ගුණ කරාම මේ පැත්තට ගුණ කරාම 60යි x එහා පැත්තට ගුණ කරාම 5යි x. නේ? හරි. දැන් මට x නේ තනි කරගන්න ඕනේ. මම එහෙනම් මේ පැත්ත 5න් බෙදනවා. මේකට මේ කැපිලා යනවා. මේ පැත්ත විතරක් 5න් බෙදන්න බෑ. මෙහෙත් 5න් බෙදන්න. මේ පහට මේ පහ කැපිලා ගිහලා මෙතන x ඉතුරු වෙනවා 65න් බෙදුනහම 12. එහෙනම් අපිට අර නොදන්න පදේ වෙච්ච x වල අගය හොයාගන්න පුළුවන් වුණා. x කියන්නේ අගය 12යි. හරිද? ඔය විදිහට තමයි සරල සමීකරණ විසඳගන්නේ. අපි තව ගණනක් බලමු සරල සමීකරණ වල. හරිද? මෙන්න මෙහෙම ගණනක් තියෙනවා. දෙක බෙදීම x ඍණ 1 ඍණ එක යට දෙවාරයක් x ඍණ 1 සමානයි 3 බෙදීම 4. හරි. ඔන්න ඔය එකක් තියෙනවා. මේක විසඳලා දැන් බලන්න මේ කොච්චර ලොකුවට තිබ්බත් මේකත් සරල සමීකරණයක්. හේතුව x විතරයි තියෙන්නේ නේ. x විතරයි තියෙන්නේ. එක අඥාත පදයයි තියෙන්නේ. එහෙනම් අත් එක සරල සමීකරණය. එක අඥාත පදයයි නම් සරල සමීකරණය. හරි. මේකේ නම් සරල සමීකරණ. මේ සරල සමීකරණය විසඳගමු. මේ පැත්ත ගත්තාම නිකන් භාග සුළු කරන්නනේ තියෙන්නේ. භාගයක් සුළු කරනකොට අපි මොකද කරන්න ඕනේ? පොදු හරයක් හදාගන්න ඕනේ. අපි කලින් පාඩමක ඉගෙනගෙන තියෙනවා බීජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය හොයන විදිහ. එහෙම බැලුවම මේ දෙකේ කුඩා පොදු ගුණාකාරයේ දෙවාරයක් x ඍණ 1යි. නේද? දෙවාරයක් x ඍණ 1 මේකේ හදාගන්න නම් මේකත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් උඩත් දෙකෙන් ගුණ කරන්න බෑ. එහෙනම් දෙවාරයක් දෙක මෙතන 4යි. මෙතන මොකුත් කරන්නේ දෙවාරයක් x ඍණ 1 තියෙනවා. එහෙනම් ඍණ 1යි. සමානයි 3 බෙදීම 4යි. මෙතන 4 1යි 3යි. යට දෙවාරයක් x ඍණ 1යි. සමානයි 3 බෙදීම 4යි. බලන්න. මේ පැත්තේ 3 තියෙනවා මේ පැත්තේ 3 තියෙනවා. දෙකම තියෙන ඉරෙන් උඩනේ. එහෙනම් මේ දෙක කපන්න පුළුවන්. මේ ඉරෙන් යට බලන්න මේ දෙකට මෙතන 4ට දෙකේව දෙකක් තියෙනවා. ඔකට කපන්න පුළුවන්. මෙතන එක තියෙනවා මෙතන එක තියෙන්නේ. දැන් මේක ආයෙත් හරස් ගුණ ගන්න. ඉස්සෙල්ලා ගානේ වගේම. මේක මේ පැත්තට උනානේ දෙවාරයක් 1 2යි. මේ x ඍණ 1 එහා පැත්තට ගුණ වුණාම x ඍණ 1යි. දැන් මේ 1 නැති කරගන්න මම මේ පැත්තට එකක් එකතු කරනවා. එහෙනම් මේ පැත්තටත් එකක් එකතු කරන්න ඕනේ. එහෙනම් මේ පැත්තේ එකට එක කැපිලා ගිහිල්ලා x විතරක් ඉතුරු වෙනවා. මේ පැත්තේ 2යි 1යි 3යි. x සමානයි 3යි කියලා උත්තරේ. හරිද? ඕවා තමයි ළමයි සරල සමීකරණ කියලා කියන්නේ. හරිද? සරල සමීකරණ විසඳන එක හරි ලේසි. මොකද එක අඥාත පදයයි තියෙන්නේ. අපිට මේ අඥාත පදේ එක පැත්තක තනි කරගත්තකොට නිකන් මෙහා පැත්තේ උත්තරේ හැදිලා තියෙනවා. හරිද? අපි ඒක ටිකක් වගන්ති ගන්නකොත් බලමු සරල සමීකරණ වල. ඒතකොට ආයේ සරල සමීකරණ වල ඔක්කොම හරි. හරිද? මෙන්න මෙහෙම තියෙනවා. මම මේ ඔයාලගේ අච්චුපතේ තියෙන ගානක්මයි ගන්නෙ. පියෙකු හා ඔහුගේ දරුවන් රුපියල් 270ක මුදලක් සමසේ බෙදා ගන්න. එවිට එක් අයෙකු ළඟ ඇති මුදල වන්නේ රුපියල් 45යි. දරුවන් ගණන x ලෙසගෙන සමීකරණයක් ගොඩනගන්න. හරිද? දරුවෝ ඉන්නවා පියා ඉන්නවා. හරිද? මේ ඔක්කොමලා රුපියල් 270ක් බෙදා ගන්න. එක් අයෙකු ළඟ එතකොට ඔක්කොම 270 බෙදාගත්තට පස්සේ එක්කෙනෙක් ගාව රුපියල් 45ක් තියෙනවලු. අපි එහෙනම් මේ ඔක්කොම කට්ටිය ගන්න හොයාගත්තා නම් හරි නේද? පියයි දරුවයි ඔක්කොගෙම එකතුව හොයාගත්තා නම් හරි නේද? පියා කියන්නේ එක්කෙනෙක්නේ. එකතු කිරීම දරුවෝ ගන්න තමයි අපි දැනගන්න ඕනේ. බලන්න. දරුවන් ගන්න x ලෙස ගන්නලු. හරිද? දරුවෝ ගන්න x ලෙස ගන්නවා. එහෙනම් ඔක්කොමලා පිරිස කොච්චරද? x ධන එකක පිරිසක් අතරේ තමයි මේ 270 කියන එක බෙදා ගන්න අපි. එහෙනම් 270 x ධන එකකට බෙදන්න ඕනේ. කොටස් x ධන එකක් බෙදන්න නෙමෙයි. x ධන එකක් කට්ටිය ඉන්නවා නම් 270 x ධන එකට බෙදුවාට පස්සේනේ එක්කෙනෙක් 45ක් ආවේ. දැන් මේක සාමාන්‍ය විසඳ ගන්න.
හරි මෙතන යට එක තියෙනවා හලේසි අපි දන්න දේ හරස් ගුණ කරනවා හරස් ගුණ කරාට පස්සේ මේ පැත්තට එනවා එක් වාරයක් 270 කියන්නේ 270 වගේ මේ පැත්තට එනවා 45 වාරයක් x ධන 1යි නේද මෙතන 270යි මෙතන 45 මේකෙන් මේ දෙකම ගුණ වෙන්නේ මේ 45 වාරයක් x කියලා කියන්නේ 45යි x 45 වාරයක් 1 කියලා කියන්නේ 45යි හරිද දැන් මේ ඉස්සලා වගේම ඉතින් 45 නැති ගන්න ඍණ 45යි එතකොට මේ පැත්තේ ධන ඍණ 45යි හරි මේක සුළු කරා ඊට පස්සේ 45න් බෙදුවා x වලට උත්තරය ගන්න පුළුවන් හරි හරිම ලේසි සරල සමීකරණ විසඳන්න ඔන්න ඔය විදිහට තමයි එක අඥාත පදේ එක පැත්තක තනි කර ගන්නකොට නිකන් මෙහා පැත්තේ උත්තරේ හැදෙනවා හරිද නොදන්න පද එකක් තියෙනකොට ඒක සරල සමීකරණයක් සරල සමීකරණ විසඳනවා අපි දැන් කතා කරමු අපි ඊළඟට යන්නේ සමගාමී සමීකරණ විසඳන ඉතින් බලමුකෝ මොකද්ද මේ සමගාමී සමීකරණ කියන්නේ කියලා හරිද සමගාමී සමීකරණ කියලා කියන්නේ අපි දැන් අපි සරල සමීකරණ වලදී විසඳගන්නේ එක නොදන්න පදයක්. එක නොදන්න පදයක එහෙම නැත්නම් එක අඥාත පදයක අගය තමයි අපි සරල සමීකරණ වලින් හොයන්නේ. අපිට ඕනේ එකවර නොදන්න පද දෙකක් තියෙනවා. එකවර නොදන්න පද දෙකක් තියෙන අවස්ථාවකදී ඒ දෙකේ වගේ හොයාගන්න අපි සමගාමී සමීකරණ පාවිච්චි කරනවා. මෙහෙම හිතමුකෝ අපි. මෙන්න මෙහෙම කියන සමීකරණ දෙකක් තියෙනවා. සමගාමී සමීකරණ විසඳන්න අපි සමීකරණ දෙකක් ඕනේ. අඥාත පද දෙකයි සමීකරණ දෙකකුත් තියෙනවා. හරි. මෙන්න මෙහෙම. හිතමු x ධන y. හරි x කියන්නේ නොදන්න පදයක් y කියන්නේ නොදන්න. ඒ දෙක එකතු කරාම 5යි කියලා උත්තරේ ආවා. හරිද? 2x ධන 3y සමානයි 13යි කියලා එකක් ආවා. හරි. ඔන්නෝම සමීකරණ දෙකක් තියෙනවා. සමගාමී සමීකරණ වලදී අපි මුලින්ම ගන්නවා මෙන්න මේ සමීකරණ දෙක අපිට තියෙනවා. සමගාමී සමීකරණය විසඳන්න නම් සමීකරණ දෙකක් තියෙනවා. සමගාමී සමීකරණ අපි පාවිච්චි කරමු කොහෙද? නොදන්නා පද දෙකක් තියෙන වෙලාවට දෙකේ වගේ හොයන්න. හරි? ඒකට සමීකරණ දෙකක් ඕන. මෙන්න මේ විදිහේ සමීකරණ දෙකක් තියෙනවා. දැන් අපිට අපෙන් අහනවා x කියන්නේ කොච්චරද? y කියන්නේ කොච්චරද කියලා උත්තරය අහන්න. හරි ඕක තමයි සමගාමී සමීකරණ විසඳනවා. හරි අපි බලමු පිළිවෙලට සමගාමී සමීකරණ විසඳ ගන්න විදිහ. හරිද? පළවෙනියටම කරන්න ඕනේ මෙන්න මේ සමීකරණ දෙක ඔයාලා නම් කරගන්න. 1යි 2යි. හරි? දැන් ගාන ඉවර වෙනකම් මේක තමයි පළවෙනි සමීකරණය අපේ මේක තමයි දෙවෙනි සමීකරණය. හරිද? ඔය විදිහට නම් කරගන්න ඕනේ. ඊට පස්සේ නම් කරගත්තට පස්සේ අපිට මේ නොදන්න පද දෙකක් ගන්න. මේ සමීකරණ ගත්තාම නොදන්න පද දෙකක්ම තියාගෙන ඔයාලට මේ එකවත් අගය හොයාගන්න බෑ. x හොයාගන්නත් බෑ y හොයාගන්නත් බෑ. දෙකම තියාගෙන මේ වැඩේ කරන්න බෑ. ඒතර අපි මොකද කරන්න ඕනේ? අපි දන්නේ කොහොමද? අපි දන්නවා එක නොදන්න පදයක් තිබ්බොත් ඒකේ වගේ හොයාගන්න අපි දන්නවා. එහෙනම් අපි දන්න විදිහට මේක හදාගමු. ලේසියිනේ. දන්න විදිහට මේක හදාගමු. අපිට මේ සමීකරණ දෙකම පාවිච්චි කරලා එක අඥාත පදයක් එන විදිහට සමීකරණයක් අලුත් එකක් හදාගමු. හරි? මේ දෙකම පාවිච්චි කරමු. හැබැයි මේ දෙකම පාවිච්චි කරලා ඒක කරන්න නම් මේ x හරි y හරි සමාන වෙලා තියෙන්න බෑ. නැත්නම් හිතන්නකෝ දැන් මම මේ අඩු කරලා හරි එකතු කරලා හරි මේ එකක් නැති කරගන්න වෙන්නේ නේ. නැතුව මේක නැති කරන් ගුණ කරාට බෙදුවට මේ x වත් y වත් එකක් නැති වෙලා යන්නේ නැහැ. අපිට ඕනේ මේ දෙක එකක් නැති වෙන්න. හරි එකක් නැති වෙලා යන අනිවාර්යෙන් එකතු කිරීම අඩු කිරීම කරන්න ඕනේ. හරිද? දැන් හිතන්න එකතු කරා හරි අඩු කරා හරි කියලා මේ මුකුත් නැති වෙනවද? මේ දෙක මෙතන 2x එකක් තියෙන මෙතන x එකක් තියෙන 2x කියන්නේ x අඩු කරොත් x 2x එකතු කරොත් 3x වෙන්නේ නැහැ නැති වෙලා යන්නේ 3y අඩු කරොත් 2y 3y එකතු කරොත් 4y දැන් මේක අඩු වෙලා යනවද නැහැ නැති වෙලා යනවද නැහැ නෑ හරියන්නේ නැහැ අපි හිතමු නිකන් හිතමු මෙතන 2x තිබිලා මෙතන 2x තිබුණොත් එතකොට මේකෙන් මේක අඩු කරොත් 2x 2x කැපිලා ගිහිල්ලා x නැති වෙලා යනවනේ එතකොට y විතරයි ඉතුරු වෙන්නේ ඊට ලේසි ගන්න හදාගන්න. එහෙනම් අපි මෙතන 2x එකක් හදාගමු. එහෙම නැත්නම් ඔයාලා මෙතන 3y එකක් හදාගන්නත් පුළුවන්. මම දේශීය 2x හදාගන්නම්කෝ. එහෙනම් මම කරන්න ඕනේ මේ මෙතනට 2 දාගන්න නේද? මට දැන් එතනට විතරක් x විතරක් දෙකෙන් ගුණ කරන්න පුළුවන්ද? බෑනේ. මම ඉස්සෙල්ලා කිව්වා. සමීකරණයක අපි එක දෙයකට කරන දේ අනිත් ඒවාට කරන්න ඕනේ. දැන් මේක විතරක් බෑ. එහෙනම් මේ මුළු පැත්තම දෙකෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් මේක පැත්තත් දෙකෙන් ගුණ කරන්න. හරිද? එහෙනම් මුළු සමීකරණයම අපිට දෙකෙන් ගුණ කරන්න වෙනවා. හරි. මම දැන් මුළු සමීකරණයම දෙකෙන් ගුණ. පළවෙනි සමීකරණේ මම ගුණ කරනවා දෙකෙන්.
පළවෙනි සමීකරණය. මේකේ පළවෙනි සමීකරණය මම දෙකෙන් ගුණ කරනවා. මට ඕනේ 2x හදාගන්න. ඉතින් අනිත් ඒවා ගුණ කරන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. හරි. දෙකෙන් මේ x ගුණ කරාට පස්සේ 2x. දෙකෙන් y ගුණ කරාට පස්සේ ධන 2ක් y. දෙකෙන් 5 ගුණ කරාට පස්සේ 10යි. දැන් මේක මේ උඩ තිබ්බ එක සමීකරණයක්වත් නෙවෙයිනේ. මේක අලුත් සමීකරණයක්. එහෙනම් මම මේකට දාගන්නවා 3 කියලා. හරිද? හරි. දැන් බලන්න මේකේ 2x එකක් තියෙනවා මේකේ 2x එකක් තියෙනවා. එහෙනම් මේ අලුත් සමීකරණය 3යි 2යි සමීකරණ දෙක පාවිච්චි කරලා අපිට මේ x එක අයින් කරගන්න පුළුවන් නේද? මම ඒක මෙහෙම කරන්න. මම දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා. දෙවෙනි මුළු සමීකරණයෙන්ම තුන්වෙනි මුළු සමීකරණයම අඩු කරනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? දෙකේ වම් පැත්තේ තුනේ වම් පැත්ත අඩු කරනවා. ඒක සමාන වෙනවා දෙකේ දකුණු පැත්තේ තුනේ දකුණු පැත්ත අඩු කරනවා. මම කියන්නේ දෙකේ වම් පැත්ත කියලා කියන්නේ 2x ධන 3y. ඒකෙන් අඩු කරන්න ඕනේ වරහණක් ඇතුලේ දාගන්න ඕනේ නැත්නම් බර වෙනවා කියලා. තුනේ වම් පැත්ත කියලා කියන්නේ 2x ධන 3y. සමානයි දෙකේ දකුණු පැත්ත කියලා කියන්නේ 13යි තුනේ දකුණු පැත්ත කියලා කියන්නේ 10යි. හරිනේ. දැන් මම මේක මෙතන අරන් ඉන්නවා. දැන් මෙතන වරහණක් නැහැ අපි මේක එහෙම ලියා ගන්න ඕවා. 2x ධන 3y මේ ඍණ වලින් මේක ගුණනහම ඍණ 2x. ඍණ ලකුණේ මේක ගුණනහම ඍණ 3y. සමානයි 13න් 10ක් අඩු වුණාම 3යි. හරි බලන්න මේ 2x ට මේ ඍණ 2x කැපිලා යනවා. 2x ගෙන් 2x අඩු වුණාම බිඳුවයි. නෑ කැපිලා යනවනේ. සෝරි. මෙතන 3යි y නෙමෙයි 2යි y තියෙන්නේ. මේ මෙතන 2යි y එක වැරදිලා දාලා තියෙන්නේ. මෙතන 2යි y. හරි. 3යි y වලින් 2යි y අඩු වුණාම y එක. සමානයි 3යි කියලා. එහෙනම් y වල උත්තරේ අපිට ආවනේ. හරිද? දැන් බලන්න මේ y වෙනුවට මේ සමීකරණ තුනක් තියෙනවා. මේ සමීකරණේ y වෙනුවට ඔයා 3 දැම්මොත් එහෙනම් x වල උත්තරේ හොයාගන්න බැයිද? මේ සමීකරණේ y වෙනුවට ඔයා 3 දැම්මොත් ඔයාට උත්තරේ හොයාගන්න බැයිද? මේ සමීකරණේ y වෙනුවට 3 දැම්මොත් ඔයාට උත්තරේ හොයාගන්න බැයිද x වල? පුළුවන්නේ. එහෙනම් y සමානයි 3 ඔයා මේ 1 2 3 කියන ඕන සමීකරණයකට ආදේශ කරන්න. ඕන එකට. ඔයා හදාගත්ත ඒවානේ ඕන එකට ආදේශ කරන්න. මම පළවෙනි එකට ආදේශ කරන්නම්කෝ. y සමානයි 3 එකට ආදේශය. y සමානයි 3 කියන එක එකට ආදේශය. බලන්න x ධන y කියන්නේ 3යි සමානයි 5යි. දැන් x ධන 3 මට මේ 3 නැති කර ගන්නකොට මම 3ක් අඩු කරනවා. එහෙනම් 5 එහා පැත්තට 3ක් අඩු කරනවා. මේ 3ට මේ 3 කැපිලා ගිහලා x සමානයි 5න් 3ක් කියලා කියන්නේ 2යි. හරිද? එහෙනම් අපිට උත්තරය ආවා y සමානයි 3යි x සමානයි 2යි. හරිද? ඔය විදිහට තමයි අපි සමගාමී සමීකරණයක් මුල ඉඳන් විසඳන්නේ. සමීකරණ දෙක නම් කරගන්නවා 1 2 කියලා. අපිට මේ අඥාත පද දෙකක් එකවර එක සමීකරණයක තියෙනකොට ඒක විසඳන්න බෑ. අපි එක අඥාත පදයක් කියන විදිහට මේ සමීකරණ දෙකම පාවිච්චි කරලා අලුත් සමීකරණයක් හදා ගන්නවා. මේ තියෙන්නේ හදාගත්තු සමීකරණය. සෝරි. මේ තියෙන්නේ අපි අර මේ තියෙන්නේ මේ ඒකම හදාගන්නේ. ඒතර මේ එක සමීකරණයක් හදා ගන්න නම් අපි මේ එක අඥාත පදයක් නැති කරගන්න ඕනේ. ඒකට මේ උඩ තියෙන එක අපි මේ x හරි y හරි සමාන කරගන්න. ඒකට තමයි මේක දෙකෙන් ගුණ කරන්නේ. ඊට පස්සේ මේක සමීකරණයක අනිත් සමීකරණයට අඩු කරාට පස්සේ x පද කැපිලා ගිහිල්ලා අපිට y විතරක් ඉතුරු වෙනවා. y සමානයි 3යි කියලා උත්තරේ එනවා. ඊට පස්සේ ගත්තු උත්තරේ මේ අපි ගත්තු ඕන සමීකරණයකට ආදේශ කරාට පස්සේ අපිට x වල උත්තරේ ගන්න පුළුවන්. ওই විදිහට තමයි සමගාමී සමීකරණ විසඳගන්නේ. අපි උදාහරණයක් බලමු. හරිද? උදාහරණයක් බලමු අපි. x ධන 2ක් y සමානයි 10යි. x ධන 2ක් y සමානයි 10යි. මේක අපේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ 2x ඍණ 5ක් y 2x ඍණ 5ක් y සමානයි 2යි. මේක අපේ දෙවෙනි සමීකරණය. හරිද? සමීකරණ දෙක තියෙනවා. අපිට දැන් ඕනේ එක අඥාත පදයක් ඇයින් කරගන්න තමයි ඕනේ.
එහෙනම් මේ x හරි y හරි සමාන කරගන්න ඕනේ. මට x සමාන කරගන්න එක ලේසි. y සමාන කරොත් බලන්න මේ 5යි 2යි. 5යි 2යි දෙකම ගුණ කරන්න බෑ. 2යි 5යි දෙකම කුඩා පොදු ගුණාකාරයකට ගන්න ඕනේ. 10ට ගුණ කරගන්න ඕනේ. එහෙනම් මේක 5ට ගුණ කරගන්න ඕනේ. මේක 10ට ගුණ කරගන්න. එතකොට මේක සමාන වෙන්නේ නැතුව මේක සමාන කරන්න විදියක් නැහැ. මේක අපිට මේක දෙකෙන් ගුණ කරා නම් x දෙකට හදාගත්තා නම් ලේසියිනේ. එහෙනම් මම පළවෙනි සමීකරණයට ඉස්සල්ලා වගේමයි දෙකෙන් ගුණ කරනවා. එතකොට 2x ධන මේක දෙකෙන් ගුණ කරාම 4y සමානයි. මේක දෙකෙන් ගුණ කරාම 20යි. ඒක මම තුන්වෙනි සමීකරණය කියලා ගන්න. හරිද? මේ දෙන තුන්වෙනි සමීකරණය. දැන් මම තුන්වෙනි සමීකරණය දෙවෙනි සමීකරණය කරනවා. ඔයා මේ කොයිකෙන් කෝක අඩු කරලා තවුලන්නේ නැහැ. පස්සේ ධන ඍණ කැවිලා උත්තරය හරියට එන්නේ නැහැ. මම ලේසියට 3ෙන් 2 අඩු කරනවා. 3 ඍණ 2. 3 වම් පැත්ත 2x ධන 4y ඍණ දෙවෙනි සමීකරණයේ වම් පැත්ත කියලා කියන්නේ 2x ඍණ 5y සමානයි 3 දකුණු පැත්ත කියලා කියන්නේ 20යි ඍණ 2 දකුණු පැත්ත 2යි. හරිද? දැන් මම මේ පැත්තට කියනවා. මෙතන වරහණක් නැති හින්දා මට මේක කෙලින්ම ලියන්න පුළුවන්. 2x ධන 4y මෙතන මේ ඍණ ලකුණේ ඇතුලේ තියෙන ඒවා වෙන වෙනම ගුණ වෙනවා. ඍණ ලකුණෙන් 2x ගුණ වුණාම ඍණ 2x. ඍණ ලකුණේ ඍණ 5y ගුණ වුණාම ඍණයි ඍණයි ධනයි ධන 5y වෙනවා. 20ෙන් දෙකක් අඩු වුණාම 18යි. හරිනේ? දැන් බලන්න මේ 2x ඍණ 2x කැපිලා යනවා. 4y ධන 5y කියලා කියන්නේ 9ක් y. 4y ධන 5y කියලා කියන්නේ 9ක් y. එහා පැත්තේ දෙනවා 18යි. මට මේ y නේ ඕනේ. මම බෙදනවා 9ෙන්. බෙදනවා 9ෙන්. මේ 9ට මේ 9 කැපෙනවා y සමානයි 2යි කියන්නේ. හරිද? ඊට පස්සේ ඕකම මට ආදේශ කරගන්න පුළුවන් මෙහෙට y සමානයි 2 මම පළවෙනි සමීකරණයටම ආදේශ කරගන්නවා. එකට ආදේශයෙන් y සමානයි 2 එකට ආදේශයෙන් x ධන දෙවාරයක් y කියලා කියන්නේ 2යි සමානයි 10යි. දෙවාරයක් 2 4යි. x ධන 4යි. මට 4 මේ පැත්තේ හරියන්නේ නැහැ. මට x එකනේ තනි කරගන්න ඕනේ. දැන් මෙතන මම ඍණ 4යි. එහෙනම් එහා පැත්තත් ඍණ 4යි. මෙතන 4 කැඩලා යනවා x ඉතුරු වෙනවා 10න් 4ක් කියලා කියන්නේ 6යි. එහෙනම් x සමානයි 6යි කියනවා. y සමානයි 2යි x සමානයි 6යි කියලා උත්තරේ එනවා. හරිද? අපි මේ විදිහට වගන්ති ගානකුත් හදලා බලමු. මෙන්න මෙහෙම වගන්ති ගානක් තියෙනවා. හරිද? ළමා කමිස දෙකකත් ළමා කලිසම් තුනකත් මිල රුපියල් 1150යි. ළමා කමිස තුනකත් ළමා කලිසම් එකකත් මිල රුපියල් 850යි. හරිද? ළමා කමිසයක මිල රුපියල් x ද ළමා කලිසමක මිල රුපියල් y ද ලෙසගෙන සමගාමී සමීකරණයක් ගන්නවා. හරිද? මොනවද අපි කියන්නේ? ළමා කලිසමක්. ළමා කලිසමක මිල. හරිද? ළමා කලිසමක මිල කොච්චරද? ළමා කමිසයක මිල කොච්චරද? හරිද? ළමා කමිසයක මිල රුපියල් x කියලා ගන්නලු. ළමා කලිසමක මිල රුපියල් y කියලා ගන්නලු. හරිද? ඊට පස්සේ කියනවා x කියලා ගන්න කමිසයක මිල x කියලා ගන්නලු කලිසම කමිසයක මෙහෙම මාරු වෙලා මේ කමිසයක මිල තමයි x කියලා ගන්න කියන්නේ. කලිසමක මිල y ලු කමිසයක මිල x කියලා ගන්නලු. ඊට පස්සේ කියනවා ඊට පස්සේ ආයෙ අපි ගානේ මුලට එන්න ඕනේ. ළමා කමිස දෙකක්. ළමා කමිස දෙකක් කියලා කියන්නේ 2x. ළමා කලිසම් 3ක. ඒ කියන්නේ 3ක් y. මිල රුපියල් 1150යිලු. මේක අපේ පළවෙනි සමීකරණය. බලන්න. කමිස 2යි කලිසම් 3යි. ඒ කියන්නේ y කියන්නේ කලිසමක මිල. ඒ වගේ ඒවා 3යි. x කියලා කියන්නේ කලිසක මිල. ඒ වගේ ඒවා 2යි. 1150යි.
හරි ඒක තමයි අපේ පළවෙනි සමීකරණය. දෙවෙනි එක ළමා කමිස 3ක්. ඒ කියන්නේ x වගේ 3ක්. කොයි කලිසම් එකක්. ඒ කියන්නේ y නේ. කලිසම් කියන්නේ y නේ මිල. ඒ දෙක එකතුව රුපියල් 850යි. ඔන්න සමීකරණ දෙක. දැන් අපෙන් අහනවා ළමා කමිසක මිල කොච්චරද කලිසමක මිල කොච්චරද කියලා. කියන්නේ x y දෙක හොයන්න කියලා කියන්නේ. සමීකරණ දෙකක් ගන්න විදිය දීලා තියෙනවා. x y දෙක අවසාන හොයන්න කියලා තියෙනවා. හරිනේ. ලේසි. මම දැන් මොකද කරන්න ඕනේ මුලින්ම මේ y හරි x හරි නැති කරලා අලුත් එකක් හදා ගන්න ඕනේ. මට මෙතන ලේසි. මෙතන x අයින් කරන්න ගියොත් මේක 3 ගුණ කරලා මේක 2 ගුණ කරන්න. මොකද 3යි 2යි පොදු කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 6නේ. අයින් හදාගන්න මේ සමාන කරගන්න. අයින් කරන්න. මට මේක ලේසි. මෙතන මේක 3 ගුණ කරා නම් මෙතන 3y කරා නම් මේක වෙයි කපලා දාන්න පුළුවන්. එහෙනම් මම මොකද කරන්නේ? දෙවෙනි සමීකරණේ 3 ගුණ කරනවා. එහෙනම් මේක 3 ගුණ කරාම 9x. මේක 3 ගුණ කරාම 3y. 850 3 ගුණ කරාම කීයද? 800 ගුණ 240යි 2550. මේක තමයි තුන්වෙනි සමීකරණය. හරිද? දැන් මම 3යි 1යි පාවිච්චි කරලා y අයින් කරගන්නවා. මම එහෙනම් තුන්වෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. තුන්වෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරා. තුන්වෙනි සමීකරණය වම් පැත්තේ කියලා කියන්නේ 9x ධන 3y ඊට දෙවෙනි සමීකරණය වම් පැත්තේ කියලා කියන්නේ 2x ධන 3y. තුන්වෙනි සමීකරණයේ දකුණු පැත්ත 2550යි ඊට 1150යි. මේක සුළු කරනම 9x ධන 3y පින ලකුණේ ගුණනහම ධන 2x වෙන 3y 2550න් 1150ක් අඩු කරාට පස්සේ 1400යි කියලා එනවා. හරි 150යි කියන්නේ 400යි. 1400යි කියලා එනවා. ඊට පස්සේ 3y ට 3y කැපෙනවා 9x ගෙන් 2x ගියාම 7x 1400යි කියලා එනවා. මේක බෙදලා 7 මේක බෙදලා 7 x සමානයි 200යි කියලා. x කියන්නේ රුපියල් 200යි. ඒ කියන්නේ කමිසයක මිල රුපියල් 200යි. දැන් මේ x එකකට 200 ආදේශ කරලා මේ 1යි 2යි 3යි මේ ඕන සමීකරණයකට x සමානයි 200 ආදේශ කරලා y හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ළමා පරිසමක මිලත් ඔයාලට හොයාගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට තමයි සමගාමී සමීකරණ හදන්නේ. අපි මුලින් හැදුවේ අර අපිට සමීකරණ දෙක දීලා තියෙන අවස්ථාවක ඒක විසඳන විදිය. දැන් මේ හදපු ගාන අපිට වගන්තිය දීලා තියෙනවා. අපි සමීකරණ දෙකක් හදාගෙන ගාන විසඳ ගන්න ඕනේ. හරි. ඔය විදිහට තමයි සරල සමීකරණ සහ සමගාමී සමීකරණ විසඳ ගන්න.